බුදුහාමුදුරු අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ. ප්‍රදේශවාසී සදහවත් බෞද්ධ පින්වතුනි, දකුණු ලක නුවර යුගයේ පෞරාණික වටිනාකමකින් යුත් බිතු සිතුවම් සහිත දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණීය දිනු මිරිස්ස වෙහෙරගල්ල පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය තාරපේරියේ සරණසිරි ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි අභිනවයෙන් ඉදිකළ විහාර පිවිසුම් වාහල් කඩ විවෘත කිරීම සහ ඒ වෙනුවෙන් පවත්වන අනුශාසනා දේශනාව රූපවාහිනී සහ ගුවන් විදුලි විචිත්‍ර ධර්මදේශක කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් මාර්තු 21 වෙනිදා සෙනසුරාදා පෙරවරු 9ට මිරිස්ස වෙහෙරගල්ල පුරාණ විහාරස්ථානයේදී. හදවතේ බුරබුරා නැගෙන ක්‍රෝධය ඇති වෙන්නේ පාරට ආපුවාමද ගෙදර ඉන්නකොටද? කවදාවත් පාරේ ඉන්නකොට කේන්ති ගිහින් තියෙනවද? ගෙට ගොඩ වෙන්න ඕනේ. දැන් ද්වේෂය නැති කරගන්න ඕන කොහෙන්ද එහෙනම්? ද්වේෂය ඇති වෙන්නේ ගෙදර නම් ඒක නැති කරන්න ඕනේ ගෙදරින්. බැතිබර දායකත්වය මිරිස්සේ KH ඉන්ද්‍රසිරි සහ බිමාලි වර්ෂවිතාන යන දෙමව්පියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සංචාරක ව්‍යාපාරික KH තරිඳු ඉමල්ක මහතාගෙන් මේ පින්බර මොහොතට පැමිණ සහභාගී වන්නට පින් කැමති ප්‍රදේශවාසී ඔබ සැමටම කාරුණික ආරාධනා. සම්මා සම්බුදු සරණයි. නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ.